හරි බලන්න මේ 2024 ගාන ධාරාධිපති ගාන බලන්න මේක කියනවා ප්‍රතිරෝධකතාවයේ රෝවන සන්නායකයක් සන්නායක ද්‍රව්‍යයෙන් සාදා ඇති දිග L පළල W සහ ඝනකම T වන තුනී තාපන මූලාවයවයකට එක රූපයේ පෙන්වා ඇති පරිදි ඍජුකෝණාශ්‍රාකාර පටික ආධාරකයක හැඩයක් ඇත කියලා කියනවා. හරි මේ තියෙන සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලන්ට රූප සටහන දීලා තියෙන්නේ ඒ තියෙන සන්නායකයේ මොන වගේද කියන එක. මම පොඩ්ඩක් මෙතන ඇඳ ගන්නම්. මෙන්න මේ වගේ සන්නායකයක් තමයි තියෙන්නේ. මෙන්න අපිට දීලා තියෙන සන්නායකය. හරි. ඒකේ කියනවා මෙන්න මෙහෙම ධාරාවක් මෙන්න මේකට ඇතුල් වෙනවා. මම ගන්න එක I කියලා ඇඳලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න මේ හදන්නේ ඒතර 2024 කියන අවසානට ආපු A level ගාන. හරි. 2024 A level ගාන A level ධාරාධිපති ගාන. ඒකේ simple A වල කියනවා මෙන්න මේ හැඩයක් ඇත. simple A වල පළවෙනි එකේ මුලින් අහන්නේ තාපන මූලාවයාවේ ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ρ L W සහ T ඇසුරෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඒතර සන්නායකයක ප්‍රතිරෝධය සඳහා සමීකරණය වෙන්නේ මොකද්ද? මම යන් ඉක්මනට තියටයක් මතක් කරන් ගන්න. සන්නායකයක ප්‍රතිරෝධය රඳාපවතින සාධක හතරක් තියෙනවා. දිග අරස්කඩ වර්ගඵලය සන්නායකයේ වර්ගය මත රඳාපවතින ප්‍රතිරෝධකතාවය කියන නියතය සහ උෂ්ණත්වය. ඒතර උෂ්ණත්වය කියලා කියන්නේ පරිසර සාධකයක්. ඉතින් ඒකත් එක්ක අනිත් භෞතික රාශීන් තුන සමග තියෙන සමීකරණය තමයි R සමානයි ρ L බෙදීම A කියන සමීකරණය. ඒතර මේක තමයි අපිට අපේ පාවිච්චි කරන්න ඕන සමීකරණය. නමුත් දැන් මේකේ හරස්කඩ වර්ගඵලය වෙනකොට පාවිච්චි කරන්න වෙන්නේ ඒකේ ධාරාව ගමන් කරන දිශාවට ලම්බක වර්ගඵලය ලෙස පාවිච්චි කරන්න වෙන්නේ W වතාවක් L. මොකද මේ W කියලා දීලා තියෙන්නේ මෙන්න මේ දිග. එතකොට මෙන්න මේ උස තමයි L කියලා දීලා තියෙන්නේ. sorry L නෙමෙයි T කියලා දීලා තියෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් R සමානයි ρ L බෙදීම හරස්කඩ වර්ගඵලය වෙනකොට දාන්න වෙන්නේ T වතාවක් W TW කියලා දාන්න පුළුවන්. එහෙනම් මේක තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. දෙවෙනි එක අහනවා L සමානයි 100යි මිලිමීටර් W සමානයි 20යි මිලිමීටර් T සමානයි 5යි මයික්‍රෝමීටර් නම් සහ රෝගයක් දීලා තියෙනවා නම් තාප මූලාවයාවේ ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා කියන සමීකරණ ආදේශික උත්තරය ගමු. එහෙනම් R සමානයි ρ කියලා කියන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 5යි සම්මත ඒකක වලින් තියෙන්නේ වතාවක් T L කියලා කියන්නේ දිග දීලා තියෙනවා 100යි මිලිමීටර කියලා. ඒක සම්මත ඒකක වලින් නෙමෙයි තියෙන්නේ 10 ඍණ 3න් වැඩි කරන්න. බෙදීම T කියලා කියන්නේ 5යි මයික්‍රෝමීටර. එහෙනම් 5 වැඩි කිරීම 10 ඍණ 6යි. W කියලා කියන්නේ 20යි මිලිමීටර. ඒ කියන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට බලන්න මෙතන 10 ඍණ 3ට 10 ඍණ 3 කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ තව මෙතන 10 ර්ණ 5ට මෙතන කපලා දාලා ඍණ එකක් ඉතුරු වෙනවා. ඒ එක මේ 20ත් 20 තියෙන බිඳුවත් එක්ක කපලා දාන්න පුළුවන්. හරි. එතන මේ වань 5 වරක් 2 10යි. ඒ කියන්නේ මේකට මෙන්න මෙතන එක බිඳුවක් කපලා දාන්න පුළුවන්. එහෙනම් මට මෙතනින් එනවා R සමානයි 80යි ඕම් කියලා ඔන්න උත්තරයක් එනවා. හරි. R සමානයි 80යි ඕම්. හරි. ඊට පස්සේ බලන්න B කොටසට එමු. හරි. B කොටසේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරි. B කොටසේ කියනවා ඉහත තුනී තාප මූලාවයවයන් භාවිතයෙන් තාපන මූලාවයන් භාවිතයෙන් දෙක රූපයේ පෙන්වා ඇති ස්ථානීය තාප චිකිත්සාව මම මේ බලන එකේ පොඩ්ඩක් PDF එක පැහැදිලි මදි. හරි. චිකිත්සාව සඳහා පැලඳිය හැකි තාපන පෑඩයක් කියන්නේ හීටින් පෑඩ් ඔය සාමාන්‍ය වාහන වලට එහෙම දාන්නේ සාමාන්‍යයෙන් ඔය වාහන වල වින් ස්ක්‍රීන් එක මේ අර අයිස් බැඳුනහම ඒක හීට් කරලා අයිස් ටික අයින් කරන්න වගේ දේවල් වලට දාන මේ ඔය හීට් පෑඩ් එක ගැන තමයි කතා කරන්නේ. තව තැන් වල තියෙන්න පුළුවන් ඔය වාහන ෂීට් වල උෂ්ණත්වය වැඩි කරන්න ඒ තියෙන සමහර වාහන වල අන්න ඒ වගේ හීට් පෑඩ් එක ගැන තමයි කතා කරන්නේ. නිර්මාණය කර ඇත. තාපන මූලාවයවයන් 40යි ඕම් ප්‍රතිරෝධයක් සමග රූපයේ දැක්වෙන පරිදි සකස් කර පෑඩේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගෙන හැකි 24යි DC සැපයීමකට සම්බන්ධ කොට ඇතිගෙන මේ සරල ධාරාවක් ගමන් කරන බැටරියක් ගැන මේ කතා කරන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නැහැ කියලා කියනවා. හරි. තාපන මූලාවයවයන් ඍජුකෝණාශ්‍රාකාර ශ්‍රමගින් නිරූපණය කොට ඇත. අවශ්‍ය චිකිත්සක තාපය ලබා දීම සඳහා තාපන පෑඩය අවම වශයෙන් 7 වොට් නිපදවිය යුතුයි කියලා කියනවා.
හරි 7යි වෝල්ට් නිපදවිය යුතුයි කියලා කියනවා. හරි. පළවෙනි එකේ මහානවා පරිපතේ AF ශාඛාවේ සහ BF ශාඛාවේ ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා කියනවා. දැන් මෙතන මම පොඩ්ඩක් පරිපතේ චුට්ටක් ඇඳ ගන්නම්. හරි. පරිපතේ ඇඳගෙන ඉන්නම් මෙන්න මෙහෙම. මෙතන අපේ බැටරිය තියෙනවා වෝල්ට් 12 24 බැටරිය. ඊට පස්සේ මෙන්න මෙහෙම ටිකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා තාපන පෑඩ් 3ක්. ඔයනොම එක ශ්‍රේණිගතව හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තුනම හරහා ගමන් කරන ධාරා සමානයි. දැන් මේක මම සුදු පාටින් මාක් කරගන්නම් මම අඳින රූපය ඇතුලේ. හරි. මේ තියෙන්නේ තාපන පෑඩ කියන ඒවා. හරි. ඒක තාපන පෑඩ් කියලා කියන්නේ ඒක රත් වෙන කැලි ටික ඔය තියෙන්නේ. මේකේ තියෙන්නේ දෙකයි. මේකේ තියෙන පෑඩ් දෙකයි. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා තුනක්. තව තුනක් තියෙනවා මෙතන. ඔන්නම තව තුනක් තියෙනවා මෙතන. මේක AF කියලා අරගෙන තියෙනවා. මේක AF මේක BE හැබැයි ඒකට මේ මට අමතක මගහැරලා තියෙනවා. මෙන්න මෙතන 40යි ඕම් ප්‍රතිරෝධිකුත් තියෙනවා. ආයෙ මෙන්න මෙතන තියෙන C ආයෙ මෙන්න මෙතන තියෙන D. ඔන්නම කතාවක් තමයි කියන්නේ. ඔන්නෝක තමයි අපේ දීලා තියෙන පරිපතය. හරි නිපදවිය යුතුය. මුලින්ම අහනවා පරිපතයේ AF ශාඛාවේ සහ BE ශාඛාවේ ප්‍රතිරෝධය ගණනය කරන්න. AF ශාඛාවේ කියලා කියන්නේ දැන් අපිට කියන්නේ මේ එක පෑඩ් එකක් කියලා කියන්නේ අපි මේ ගණන් හදමු මෙන්න මේක ගන්න මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ එක පෑඩ් එකක ප්‍රතිරෝධය වෙන්නේ 80යි. ඒ කියන්නේ මෙයාගෙත් 80යි, මෙයාගෙත් ඕම් 80යි. හරි මෙයාගෙත් ඕම් 80යි, මෙයාගෙත් ඕම් 80යි. එතන මෙයාගෙත් ඕම් 80යි, මෙයාගෙත් ඕම් 80යි. එතන මෙයාගේ ඕම් 40ක් තියෙනවා. මෙයාගෙත් ඕම් 80යි, මෙයාගෙත් ඕම් 80යි. මෙයාගෙත් ඕම් 80යි. ඔන්නෝම තියෙන්නේ. එතන මට කියන්න පුළුවන් ප්‍රතිරෝධය AF කියන එක හරහා මම අහනවා AF හරහා ප්‍රතිරෝධය සහ BE හරහා ප්‍රතිරෝධය අහන්නේ මම එනවා රෝමිලක්කම එකට යටතේ ලියන්නම්. AF හරහා ප්‍රතිරෝධය වෙන්නේ මේ 80 3ක් ඒ කියන්නේ 8 වරක් 3 24යි 240යි ඕම් කියලා එනවා. එතකොට BE හරහා ප්‍රතිරෝධය වෙනවා RBE කියලා ගන්නම්. RBE කියලා ගන්නම්. BE හරහා ප්‍රතිරෝධය වෙනවා මෙතන 80යි මෙතන 80යි මෙතන 40යි ගත්තාම කෙලින්ම 160යි 200යි ඕම් කියලා එනවා. මෙන්න මෙහෙමයක් එන්නේ. ඔක තමයි උත්තර දෙක. හරි දෙන්නගේ ප්‍රතිරෝධය ඔන්නෝම එන්නේ. ඊට පස්සේ අහනවා BE ශාඛාව හරහා ගමන් කරන ධාරාව කීයද කියලා අහනවා. දැන් මේක වෝල්ට් 24යි කියලා කියනවා සහ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැත්තම් මේ සම්පූර්ණ විද්‍යුත්ගාමක බලයම අග්‍රතර විභවාන්තර ලෙස සපයනවා. ඒ කියන්නේ AF හරහාත් 24ක් දෙනවා, BE හරහාත් 24ක් දෙනවා, CD හරහාත් 24යි වෝල්ට් දෙනවා. ඒ කියන්නේ මේ හැම අකුරු දෙකක් අතරම වෝල්ට් 24 ගානේ හම්බෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මගේ රෝමිලකම් දෙක යටතේ අහන්නේ BE හරහා ගමන් කරන ධාරාව මම ගන්නම් I කියලා. I කියලා ගන්නම්. එහෙනම් BE හරහා V සමානයි IR දාමු. එහෙනම් BE හරහා පවතින සම්පූර්ණ විභවාන්තරය වෙන්නේ 24යි. හරි. මෙතන ඉන්නේ 24යි සමානයි I වතාවක් R කියලා කියන්නේ කෙලින්ම BE හරහා විභවාන්තරය හෙව්වා ප්‍රතිරෝධය හෙව්වා 200යි කියලා. එහෙනම් I සමානයි 24 බෙදීම 200යි කියලා එනවා. මේක සුළු කරපුවාම එනවා 12 බෙදීම 100යි. ඒ කියන්නේ 0.1.2 ඇම්පියර් කියලා එන්නේ. මේක තමයි එහෙනම් BE හරහා ගමන් කරන ධාරාව වෙන්නේ. ඔන්න එන එකත් හරි. ඊට ගන්න සියලු තාපන මූලාවයන් B තුන්වෙනි රෝමිලකම් තුන්වෙනි එක බලමු. රෝමිලකම් 3 කියනවා BE ශාඛාව සහ සම්පූර්ණ පරිපතේ ක්ෂමතා උත්සර්ජනය ගණනය කරන්න තාපන පෑඩය අවශ්‍ය ක්ෂමතාවේ නිපදවන්නේද කියලා අහනවා. හරි බලමු දැන් ක්ෂමතාවේ ගණනය කරලා පස්සේ බලමු අවශ්‍ය ක්ෂමතාවේ නිපදවලා තියෙනවද කියලා. හරි. BE ශාඛාව සහ සම්පූර්ණ පරිපතේ ක්ෂමතා උත්සර්ජනය. මුලින්ම BE ශාඛාව සඳහා ක්ෂමතා උත්සර්ජනය ගණනය කරන්න ළමයි අපිට සාමාන්‍යයෙන් තියෙන මොකද සමීකරණ තුනක් තියෙනවා. ඒ කියන්නේ ක්ෂමතාවය සඳහා ධාරාව විදිහේ සමීකරණ තුනක් තියෙනවානේ. මොකද සමීකරණ තුන? ක්ෂමතාවය සඳහා තියෙනවා සමීකරණ තුනක්. P සමානයි VI කියලා සමීකරණයක් තියෙනවා. ආයෙ තියෙනවා මේ P සමානයි V වර්ග බෙදීම R කියලා සමීකරණයක් තියෙනවා. ආයෙ තියෙනවා P සමානයි I වර්ග R කියලා සමීකරණයකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමැති සමීකරණයක් පාවිච්චි කරලා උත්තරේ හොයාගන්න පුළුවන්.
දැන් මට මුලින්ම කියන්නේ BE හරහා ක්ෂමතා උත්සර්ජනය ගණනය කරලා පස්සේ ඔක්කොම හොයන්න කියලා කියන්නේ. එහෙනම් මම BE හරහා ක්ෂමතා උත්සර්ජනය ගණනය කරොත් එහෙම මම ලියන්නම් power එක BE හරහා සමානයි. දැන් බලන්න BE හරහා ගමන් කරන ධාරාවක් දන්නවා, විභවාන්තරයක් දන්නවා, ඔක්කොම දන්නවා. ප්‍රතිරෝධයක් දන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ සමීකරණ තුලින් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද ඒක දාන්න? දැන් මට විභවාන්තරයයි ධාරාවයි දෙකම දන්නේ නැහැ. මම මේක දාන්නම් වර්ග කරන්න එමු ඕනේ නැහැ නේද? එතකොට V කියලා කියන්නේ 24යි, ගමන් කරන ධාරාව වුණ මම හොයාගත්තා 0.12 කියලා. හරි. එහෙනම් මෙතනින් උත්තරේ දාගන්න. මේ දෙන්න සුළු කරලා ගන්න පුළුවන්. මම මෙන්න මේ හරිය ඉක්මනට සුළු කරන්න දීර්ඝ බෙදීම 24 12න් වැඩි ගන්න තියෙන්නේ. හරි. 24 12න් වැඩි කරන්න තියෙන්නේ 12 වතාවක් දෙවරක් 4 8යි. දැන් මේ සුළු කරන විදියත් පෙන්වන්නේ ළමයි. දැන් අහගන්න ඔය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ අපි ගානක් හදද්දී අර වේගය කියන එක පවත්වා ගන්න ඕනේ. ඒතර සුළු කරද්දී ඉක්මනට මෙහෙම සුළු කරලා දාගන්න. ඉතින් කාටර එකපාර සුළු කරන්න පුළුවන් නම් එකමක් නැහැ. එතන මේ දෙවරක් 8යි, දෙවරක් දෙක 4යි, ඊට පස්සේ 4යි 2යි, ඊතර සුළු කරපුවාම වෙනවා 8යි 8යි 2යි, දශම ස්ථාන තියෙන ඕනේ 2යි, එතකොට 2.88ක් එනවා. හරි. එහෙනම් මෙතනින් එන්නේ 2.8යි 8යි වොට් කියලා එන්නේ. හරි. 2.8යි 8යි වොට් කියලා එන්නේ. හරි. ඊට පස්සේ රෝමිලක්කම් නෑ ඒකේ මහානම මේ සම්පූර්ණ ක්ෂමතාවයත් අහනවා නේද? සම්පූර්ණ පෑඩේ ක්ෂමතාවයත් සම්පූර්ණ පෑඩේ ක්ෂමතාවයත් අහනවා. ඒතකොට දැන් එහෙනම් මේක හරහා හරි ඊට පස්සේ අපි ගමු අනිත් ඒවා ගැන ගමු. අනිත් ඒවා ගැන ගත්තාම අපෙන් අහන්නේ BE ශාඛාව සහ සම්පූර්ණ පරිපතේ ක්ෂමතා උත්සර්ජනයනේ. ඒතර මෙයාගේ වෙනම අරන් ඒ ටික මේකට එකතු කරන්නත් පුළුවන්. එහෙම කරමු. එතකොට ලේසියිනේ. මම එනම් ගන්නම් power එක AF හරහා ගන්නම්. මේක හදන්න තියෙන එකම ක්‍රමය මේක නෙමෙයි, තව ක්‍රම වලට හදන්න පුළුවන්. AF හරහා ආරම්භ බලන්න. AF හරහා ආරම්භ බලපුවාම එනවා මට එයා හරහා තියෙන විභවාන්තරයත් 24යි. එයා හරහා තියෙන සම්පූර්ණ ප්‍රතිරෝධ ධාරාව හෙව්වේ නෑනේ. ධාරාව හෙව්වේ නැති නිසා ධාරාව නැති සමීකරණයෙන් යා. එහෙනම් මේකට පාවිච්චි කරෝ P සමානයි. මේකට පාවිච්චි කරමු P සමානයි ධාරාව නැති සමීකරණේ V වර්ග බෙදීම R. හරි. එහෙනම් ඒක පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් P AF කියන එක කෙනා හරහා V වර්ග කියලා කියන්නේ 24 වර්ගය බෙදීම R කියලා කියන්නේ 81 240යි. දැන් පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මේක මේ 24 වතාවක් 24 බෙදීම 240යි. ඒ කියන්නේ මේ 24ට මෙතන කැපිලා 10ක් වෙනවා. උත්තර එනවා 2.4යි වොට් කියලා. එහෙනම් මෙතනින් එනවා 2.4යි වොට්. ඔය විදිහටම හොයන්න CD හරහා. CD හරහා හොයන්න. CD හරහා හෙව්වහම අපිට එනවා මේ ඒත් එන්නේ 24. ඉතින් අතන මේක හොයන්න ඕනේ නැහැ නේද? මොකද AF සහ CD කියලා කියන දෙන්නම එකයිනේ. ඒතකොට හොයන්න ඕනේ නැහැ. කෙලිම ලියන්න පුළුවන් CD හරහා ක්ෂමතා උත්සර්ජනය වෙන්නේ 2.4යි වොට්. ඔන්න ඔහම එන්නේ. වාර තේරුණාද කියලා? හරිනේ. ඔන්න ඔහම තමයි එන්නේ. හරි. ඊට පස්සේ මුළු ක්ෂමතාවය මම ගන්නම් P total එක කියලා. P total එක වෙන්නේ 2.4යි ධන 2.4යි ධන 2.8යි 8යි කියලා එන්නේ. එතකොට ඒ ඔක්කොම සුළු කරපුවාම එනවා මට උත්තරයක් 7.6යි 8යි කියලා. සුළු කරපුවාම එනවා 7.6යි 8යි කියලා. ඒ කියන්නේ මේ මගෙන් ඊට පස්සේ අහනවනේ අපිට අවශ්‍ය ක්ෂමතාවය හම්බෙලා තියෙනවද කියලා. මොකද මේ ගානේ උඩ කියනවා. ගානේ උඩින්ම කියනවා සාමාන්‍යයෙන් මේ තාපන පෑඩය මගින් අවම වශයෙන් හරි අවම වශයෙන් වොට් 7ක්වත් නිෂ්පාදනය වෙන්න ඕනි කියලා. දැන් අපෙන් අහනවා ඒ අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය වෙනවද කියලා නේ. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ ඔව්. හරි. ඔව්. මොකද හේතුව 7.6යි 8යි වොට් කියන කෙනා විශාලයි 7යි වොට්ට වඩා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේකේ අවශ්‍ය ක්ෂමතාවය නිර්මාණය වෙනවා කියලා. එහෙනම් ඔන්න රෝම ඉලක්කම් 3ට වෙනකන් අවුලක් නැතුව හැදුවා. හරි. ඒ කියන්නේ මෙතනට වෙනකන් කිසි අවුලක් නැහැ. කියන්නේ සාමාන්‍ය දන්න සමීකරණ පාවිච්චි කරලා සුළු කරන් යන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා හතරවෙනි එකේ සියලු තාපන මූලාවයවයන් වල ඝනකම හරි අඩකින් අඩු කළ හොත්
පරිපතයේ සම්පූර්ණ ක්ෂමතා උත්සර්ජනය ගණනය කරන්න කියලා කියනවා. හරි. දැන් මෙතන මෙහෙම එකක් එනවා. හරි දැන් මෙතන කල්පනාවෙන් හැබැයි දැන් ඝනකම අඩු කරනවා කියලා කියන්නේ මෙන්න මේ උස අඩු කරනවා කියන එකනේ. T අඩු කරනවා කියන එක තමයි ඝනකම අඩු කරනවා කියලා කියන්නේ. ඝනකම භාගයකින් අඩු කරා කියලා කියන්නේ වන්න හරස්කඩ වර්ගඵලයත් භාගයකින් අඩු වෙනවා කියන එක. ඒතර හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. අපි දන්නවද හරස්කඩ වර්ගඵලයේ ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. මම මේක සමීකරණයක් වශයෙන් අරන් පෙන්නන්නම් නිකන් මම තේරෙන්න පොඩ්ඩක් අපි තේරුම් ගන්න මේ වටපිටාව. එතකොට මේ කියන විදිහට ඝනකම අඩු කරනවා කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා කියලා කියන්නේ ඒකේ ප්‍රතිරෝධය වැඩි වීමක් වෙනවා. දැන් මම සමීකරණය අපි මේ හදන්නේ සියලුම තාප මූලාවය රෝමිලකන් 4 පොඩ්ඩක් බලන්න මේ. දැන් අපිට ඇවිල්ලා තියෙන සමීකරණයක් R සමානයි ρ L බෙදීම W වතාවක් T කියලා. එතකොට මේ ගානේ කියන විදිහට අනිත් සියලුම දේවල් නියතව තියාගෙන T කියන එක්කෙනා විතරක් වෙනස් කරනවා නම් අපි දන්නවා R අනුලෝම සමානුපාතිකයි ඒ කියන්නේ T. R කියන්නේ සෝරි ප්‍රතිලෝම සමානුපාතිකයි ඒ කියන්නේ T. ඒ කියන්නේ T කියන එක්කෙනා දෙගුණයක් කරොත් ප්‍රතිරෝධය භාගයක් වෙනවා. T කියන එක්කෙනා තුන් ගුණයක් කරොත් ප්‍රතිරෝධය තුනෙන් එකක් වෙනවා. එහෙනම් T කියන එක්කෙනා භාගයක් කරොත් මොකද වෙන්නේ? අදාළ සම්මායකයේ ප්‍රතිරෝධය දෙගුණයක් වෙනවා. අන්න ඒක මුලින් තේරුම් ගන්න. ඒ කියන්නේ ඔය ඝනකම භාගයක් කරනවා කියන එකේ තේරුම. ඒ කියන්නේ මේ ගානේ කියන කතාවෙන් අපිට ගන්න තියෙන අදහස තමයි හරි ගන්න තියෙන අදහස තමයි මම මෙහෙම ලියන්නම් T දෙගුණ කළ විට T දෙගුණ කළ විට sorry T දෙගුණ කළ විට නෙමෙයි T භාගයක් කළ විට හරි. T භාගයක් කළ විට R හි අගය දෙගුණ වේ. ඔන්න ඔක තමයි අතර වෙන්නේ. දැන් ඒ කියන්නේ මෙන්න මේ සියලුම කෑලි වල ප්‍රතිරෝධය 80 වෙනුවට 160 පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපි AF කියන පතය සැලකුවොත් කියන්නේ AF කියන අත්ත සැලකුවොත් එimhe එයාගේ ප්‍රතිරෝධය සම්පූර්ණයෙන් දෙගුණයක් වෙනවා. ඒතර යටම පතය සැලකුවොත් ඒකේ ප්‍රතිරෝධය සම්පූර්ණයෙන් දෙගුණයක් වෙනවා. හැබැයි මෙන්න මෙතන අත්තේ ගත්තොත් එහෙම ඒක ප්‍රතිරෝධය සම්පූර්ණයෙන් දෙගුණයක් වෙන්නේ නැහැ. මොකද මේ 40 කියන එක්කෙනා වෙනත් එක්කෙනෙක් නේ. කියන්නේ 40 කියන එක්කෙනා අර කියපු පටියක් නෙමෙයි කියන්නේ අපි මේ වගේ හදපු ගානක් කියන්නේ ඒක නියත ප්‍රතිරෝධයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් කෙලින්ම මෙයාගේ මේ දෙකලුන්ගේ ප්‍රතිරෝධය නම් කෙලින්ම දෙගුණයක් වෙනවා කියලා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට ක්ෂමතාවය කියන එක නා විභවාන්තරය වෙනස් වෙන්නේ නැත්නම් මට ගන්න පුළුවන් මේ ක්ෂමතාවය කියලා කියන්නේ v වර්ග බෙදීම r නේ. ක්ෂමතාවය කියලා කියන්නේ v වර්ග බෙදීම r. දැන් මේ කට්ටියගේ ප්‍රතිරෝධය දෙගුණයක් වුණා කියලා AF අතර පවතින විභවාන්තරය වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙනම් මට ගන්න පුළුවන් A කියන කතාවත් එක්ක විභවාන්තරයේ නියත නිසා ක්ෂමතාවය ප්‍රතිලෝම සමානුපාතිකයි R ට. ඒ කියන්නේ මෙන්න මේ මම කතා කරන්නේ AF අත්ත සහ CD අත්ත ගැන. BE අත්ත පොඩ්ඩක් අමතක කරමු. හේතුව BE අත්තේ ප්‍රතිරෝධය සම්පූර්ණයෙන් දෙගුණයක් වීමක් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධය දෙගුණයක් වෙන්නේ 80 කියන දෙක විතරයි. 40 කියන එක නියතයි. අපි ඒක වෙනම කතා කරමු. හැබැයි AF සහ CD කියන අතු දෙක ගත්තොත් එහෙම ඒ අතු දෙකේ සමස්ත ප්‍රතිරෝධය දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මේ අත් ප්‍රතිරෝධය දෙගුණයක් වෙනවා, මේ අත් ප්‍රතිරෝධය දෙගුණයක් වෙනවා. එතකොට විභවාන්තරය වෙනස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි ක්ෂමතාවය ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා කියන්නේ ප්‍රතිරෝධයත් එක්ක ප්‍රතිරෝධය දෙගුණයක් වුණොත් ක්ෂමතාව භාගයක් වෙනවා. සරලයිනේ. දැන් අපි දන්නවා කලින් මේ අත්තක වැඩ කරපු ක්ෂමතාවය වෙන්නේ 2.4යි. එහෙනම් දැන් ඒ එක අත්තක වැඩ කරන ක්ෂමතාවය කීයද? 1.2. එහෙනම් මට කියන්න පුළුවන් P ප්‍රතිලෝමයි R නිසා AF සහ CD මගින් උත්සර්ජනය වන නව ක්ෂමතාවය වන්නේ නැත්නම් නව ක්ෂමතාවය හරි උත්සර්ජනය වන නව ක්ෂමතාවය මට ගන්න පුළුවන් කීයද දෙන්නේ නව ක්ෂමතාවය වෙන්නේ මේකෙන් භාගයක් කියන්නේ 2.4යි කියලා කියන්නේ 1.2යි. එහෙනම් 1.2 දාන 1.2. එහෙනම් මේ සම්පූර්ණ එක වෙන්නේ නම් 2.4. කියන්නේ මේ අතු දෙකෙන්ම නිර්මාණය වන නව ක්ෂමතාවය වෙන්නේ 2.4යි. අර දැන් අපි අමුතුවෙන් හොයන්න ඕනේ අර මෙන්න මේ මැද එක්කෙනා BE කියන එක්කෙනා. ඒක අපි වෙනම හොයමුනේ. දැන් එයා හරහා තියෙන විභවාන්තරයත් අපි දන්නවා කීයද?
ඒකත් 27ම තමයි. හැබැයි දැන් මෙතන නව ප්‍රතිරෝධය හොයමුකෝ දැන් මුලින්ම එහෙනම්. BE හරහා නව ප්‍රතිරෝධය මුලින් හොයමු. ඒක මට ගන්න පුළුවන් R සමානයි මෙයාගේ ප්‍රතිරෝධය දෙගුණ වෙනවා. ඒ කියන්නේ 160යි. ධන මෙයාගේ ප්‍රතිරෝධය දෙගුණ වෙනවා. ඒ කියන්නේ 160යි. ධන 40ට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය වෙන්නේ 360යි ඕම්. විභවාන්තරයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනත් කෙලින්ම දාන්න දැන් අලුත් ක්ෂමතාවයේ P සමානයි. මම P new කියලා දාන්නම්. V වර්ග බෙදීම R දාමු. 24 වර්ගය බෙදීම 360ක් කියලා එනවා. සුළු කරලා ගන්න ඕක. ඒ කියන්නේ මම මෙතන මෙහෙම ලියා ගන්නම් 24 වතාවක් 24 බෙදීම 360යි. මට හිතෙනවා 12න් කපන්න පුළුවන් මේක 2යි මේක 30යි. ආයේ මේක මට කපන්න පුළුවන් 3ෙන් මේක 10යි. මේක එනවා 8යි කියලා. 8 වරක් 2 16 16 10න් බෙදුනහම 1.6යි වොට්. එනවනේ 1.6යි වොට් කියලා එනවා. හරි. මම මෙතන ගන්නම් 1.6යි වොට් කියලා එනවා. හරි. මෙතන 1.6යි වොට්. එහෙනම් මේකේ මුළු ක්ෂමතාවය මට ගන්න පුළුවන්. බලන්න එහෙනම් මුළු නව ක්ෂමතාවය ගන්න පුළුවන්. අර කලින් අර දෙන්නගෙන් එනවා 2.4ක්. ඒ කියන්නේ 2.4යි වොට් ධන 1.6යි වොට්. ඒ කියන්නේ එනවා 4යි වොට්. එහෙනම් මේක තමයි අර මේ ඝනකම භාගයක් කරාට පස්සේ ඇතිවන සමස්ත ක්ෂමතාවය 4යි වොට්. ඔන්න අඩුවීමක් වෙලා තියෙනවා නේද? හරි. බලන්න ඊට පස්සේ මොකද දාන්නේ? ඊට පස්සේ මගෙන් අහනවා පස්වෙනි එක දිග L පළල W ට සමාන වූහොත් එක රූපයේ පෙන්වා ඇති තාපන මූලාවයවේ ප්‍රතිරෝධයේ මූලාවයවේ පෘෂ්ඨික වර්ගඵලයෙන් ස්වායක්ත බව පෙන්වන්න කියලා කියනවා. දිග L කියන එක නම් පළල W ට සමාන වූහොත් රූපයේ පෙන්වා ඇති තාපන මූලාවයවේ ප්‍රතිරෝධය මූලාවයවේ පෘෂ්ඨයේ වර්ගඵලයෙන් ස්වායක්ත බව පෙන්වන්න කියලා කියන බලමු පොඩ්ඩක් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපේ ප්‍රතිරෝධය සමානයි අපිට ආවේ ρ L බෙදීම WT නේ ආවේ. දැන් මොකද්ද මේ මට කියන්නේ? මට කියන්නේ L කියන එක්කෙනා පළලට සමානයි කියලා. ඒ මෙන්න මේ දෙන්න සමානයි නම් මට මොකද කරන්න පුළුවන්? මේ කපලා දාන්න පුළුවන් නේ. එහෙනම් උන් දෙන කපලා දැම්මම පස්සේ මට එනවා නේද R සමානයි මේ අපි හදන්නේ පස්වෙනි ගාන පස්වෙනි රෝම ඉලක්කම. හරි. පස්වෙනි රෝම ඉලක්කම මෙදෙන කපලා දැම්ම මුන් දෙන L සමානයි W විට මෙදෙන කපලා දාන්න පුළුවන්. එතකොට නම් මට රෝ බෙදීම T කියලා. එතන ප්‍රතිරෝධය කියන්නේ රෝ බෙදීම T. මට කියනවා මේ එන උත්තරය LW ගෙන් ස්වායක්ත බව පෙන්නන. හරිනේ LW ගෙන් ස්වායක්තයි. මේ කියන්නේ මේ කියන ප්‍රතිරෝධය සඳහා LW කියන පදයක් නැහැ. ඒ අනුව LW ගෙන් ස්වායක්තයි. දැන් මේ වගේ කතා අහපුවාම මේ ළමයිට හිතා ගන්න බෑ කියන්නේ මොකද ලේසි වැඩිනේ. ඒක හරි සරලයි. ඉතින් මේ මුන් දෙන්න සමානයි නම් කපලා දාන්න පුළුවන්. ඒතර ප්‍රතිරෝධය කියන සමීකරණය ඇතුලේ W හෝ L පද නැහැ. ඒ කියන්නේ ආ W සහ L ගෙන් මේක ස්වායක්තයි. W L කියන ගුණිතයෙන් ස්වායක්තයි. W L කියන පෘෂ්ඨ වර්ගඵලයෙන් ස්වායක්තයි. හරි. ඊට පස්සේ යනවා 6 වෙනි ප්‍රශ්නේ. රෝමිලකන් 6. රෝමිලකන් 6 කියනවා ඝනකම මයික්‍රෝමීටර් 5ක් වන ඉහත තාපන මූලාවයවේ ඉහළ පෘෂ්ඨයේ ඒකක සමතුලිතත්වයකට ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා කියනවා. දැන් ඔන්නේ නම් ඒකක සමතුලිතත්වයක් කියලා කියන්නේ වැඩක් නැහැ නේ අපිට. ඇයි? දැන් ශේෂඵලයෙන් ස්වායක්තයි කියලා අපිට කියලා තියෙනවානේ. සමතුලිතත්වයක් නම් ඒක අපිට වැඩක් නැහැ අතරම. වර්ගඵලයක් තිබ්බත් එකයි නැතත් එකයි. එහෙනම් මේ අපි ගන්න R සමානයි P ගේ අගය වෙන්නේ රෝගයේ අගය වෙන්නේ අපි කලින් අපිට දත්තවල දීලා තිබ්බා 8 වැඩි කිරීම 10/5යි. බෙදීම වර්ගඵලය කියලා ඝනකම කියලා කියන්නේ 5 වැඩි කිරීම 10/6යි. ඒතර මේක සුළු කරපුවාම එනවා ළමයි 5ට ඍණ 5ට ඍණ 5 කියලා 80 බෙදීම 5යි කියලා එන්නේ. ඒතර මට මෙතනින් එනවා 40යි ඕම් කියලා එනවා. 40යි ඕම් කියලා එනවා. ඔක තමයි උත්තරේ. C වල අහන වෙන ප්‍රශ්නයක්. බන් C කියන්නේ මොකද්ද? එක මත එක තැන්පත් කර තුනී ස්තර දෙකකින් තනා ඇති ප්‍රතිරෝධක මූලාවයවයන්ගෙන් තාපන පෑඩයක් සමන්විත වේ යයි උපකල්පනය කරන්න. කියන්නේ එක උඩේ අනිත් එක තියලා කියලා කියන්නේ.
එක ස්තරයේ උෂ්ණත්වයේ සමක ප්‍රතිරෝධකතාව වෙනස් නොවන්නේ මොකක්ද කියන්නේ? එක ස්තරයේ උෂ්ණත්වයේ සමක ප්‍රතිරෝධකතාව වෙනස් නොවන ද්‍රව්‍යකින් සාදා හරි. දෙවෙනි ස්තරය ආරම්භයේදී එක ස්තරයේ ප්‍රතිරෝධකතාවයට සමාන වන නමුත් උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතිරෝධකතාවය වැඩි වෙන ද්‍රව්‍යකින් සාදායත කියලා කියනවා. ඒ කියන්නේ යට එක්කෙනා ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ රෝ කියන එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි ස්තරයේ තියෙන එක්කෙනා ආරම්භයේදී තියෙන ප්‍රතිරෝධකතාවයට සමාන වෙන නමුත් උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන කතාවක් කියනවා. අපෙන් අහනවා තාපන පෑඩේ නියත වෝල්ටීතා ප්‍රභවයකින් ක්‍රියාත්මක වේ. කාලය සමග විකිරණය කරන ලද තාපන පෑඩේ ක්ෂමතා උත්සර්ජනයට කුමක් සිදුවේදයි හේතු දක්වමින් පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. මේ මෙතන ළමයි මම සුළු කරලා වැරදි 40 නෙමෙයි එන්නේ 80 බෙදීම් 5 40ක් නෙමෙයිනේ 80 බෙදීම් 5 කියලා කියන්නේ 16යි. හරි 16යි ඕම මේක වැරදි මම සුළු කරලා තියෙනවා. දැන් මේකේ ස්තර දෙකක් තියෙනවා. මේ වැඩි ගණන් හදන්න නම් මනම් ඕනේ නැහැ නිකන් හිතලා ගන්න. හරි. දැන් පළවෙනි එක්කෙනාගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවනේ. දැන් පළවෙනි එක්කෙනාගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැත්නම් උගේ ක්ෂමතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒක සරලයි. හරි. උගේ ක්ෂමතාවය වෙනස් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ස්තරයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා නම් ගලන ධාරාව අඩු වෙනවනේ. එකම විභවාන්තරයක් යටතේ. ගලන ධාරාව අඩු වෙනවා කියලා කියන්නේ දැන් ක්ෂමතාවයට තියෙන සමීකරණයක් P සමානයි I වර්ග R කියලා. ඒකෙන් හිතන්නත් පුළුවන්. නැත්නම් එච්චර ඕනේ නැහැ කෙලින්ම P සමානයි VI කියන සමීකරණය හිතුවා නම් ලේසි. මොකද විභවාන්තරය වෙනස් වෙන්නේ නැහනේ. විභවාන්තරය අර ගානමයි. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වීම නිසා ධාරාව අඩු වීමක් වෙනවා. ඒ කියන්නේ ක්ෂමතාවය අඩු වෙනවා. එහෙනම් සමස්ත පද්ධති ක්ෂමතාවය මොකද වෙන්නේ? කාලයත් එක්ක අඩු වෙනවා. ඒක ඔච්චරයි කියන්න තියෙන්නේ. ඔප්පු කරලා මොකද ගණනය කරන්න කියලා නැහැ. නිකන් මොකද්ද වෙන්නේ කියලා නේ අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් C වලට එන්නේ පළවෙනි ස්තරයේ ක්ෂමතාව වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි ස්තරයේ ක්ෂමතාව වෙනස් වෙනවා. මොකද ඒකේ ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන හින්දා වැඩි වෙන ප්‍රතිරෝධතාවය වැඩි වුණාම ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරාව අඩු වෙනවා. ධාරාව වැඩි වුණාම ඒ ස්තරයේ දෙවෙනි ස්තරයේ ක්ෂමතාවය අඩු වීමක් වෙනවා. ඒ කියන්නේ සමස්තයක් ගත්තොත් සමස්ත ඒ ක්ෂමතාවය ටික ටික අඩු වෙන කතාවක් තමයි එන්නේ එතකොට. ඕක ලිව්වනම් හරි. D වල කියනවා පරිපථවලට ජවය සැපීමට භාවිතා කරන DC සැපයුමක් සුදුසු අවකර පරිණාමකයක් භාවිතයෙන් ගොඩනගාගත හැකිය. මෙහිදී 240යි RMS AC ප්‍රධාන වෝල්ටීයතාවයක් 12යි වෝල්ට් RMS සහ 48යි වෝල්ට් අතර වෙනස් කළ හැකි ප්‍රධාන AC වෝල්ටීයතාවයකට සම්බන්ධ කිරීම සඳහා පරිණාමකය භාවිතා වේ. පරිණාමකයේ ප්‍රාථමික දංගරය පොටවල් 800ක් ඇත. ප්‍රධාන අධීරයේදී පරිණාමකයේ ප්‍රධාන DC වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරනු ලැබේ. හරි. දැන් මේකේ මේ ඔය පරිණාමක ගැන කතා කරන්නේ මේක ඇත්තටම තියෙන්නේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කෑල්ල තමයි තියෙන්නේ. දැන් ධාරා විද්‍යුතය කියන කොටස සිලබස් එකේ දැන් තියෙන. එතකොට මේ චුම්බක ශේෂ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක තියෙන ධාරා විද්‍යුතයත් එක්ක නිසා ගොඩක් වෙලාවට ගාන අහද්දී ප්‍රේරණය අහන්නේ ධාරා විද්‍යුතය යටතේ. ඒතර එහෙම ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මම මෙහෙම කරන්නම් බලන්න. පරිණාමක කියන එක පොඩ්ඩක් බලන්න. පරිණාමකයක් කියලා කියන්නේ අපි වෝල්ටීයතාවය වෙනස් කිරීම සඳහා භාවිතා කරන උපාංගයකට උපකරණයකට. අවකර පරිණාමකයක් කියන්නේ වෝල්ටීයතාවය අඩු කිරීම සඳහා භාවිතා කරන උපකරණයකට. පළවෙනි එකේ කියනවා පරිණාමකයක් ද්විතීයික වෝල්ටීයතාවයේ Vs ප්‍රාථමිකයේ වෝල්ටීයතාව Vp දරන අනුපාතය ප්‍රාථමික දංගරයේ වට සංඛ්‍යාව සහ ද්විතීයික දංගරයේ වට සංඛ්‍යාව ඇසුරෙන් ලියා දක්වන්න. ඉතින් මේක සරල එකක් තියෙන්නේ. මේක අපි තියරි වල කෙලින්ම උගන්වනවා. ඒ කියන්නේ මෙහෙමයි ළමයි මම මේ පොඩි ඇඳීමක් කරන්නම්. දැන් මේ අවකර පරිණාමකයක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රාථමික දංගරය කියලා කියන්නේ මේ පැත්තේ තියෙන එක්කෙනා. ද්විතීයික දංගරය කියලා කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන එක්කෙනා. ඒතර අවකර පරිණාමකයක ද්විතීයික දංගරයේ පොටවල් ගන්න අඩුයි. දැන් මේක ප්‍රයිමරි එක නිසා මම මේක P කියලා ගන්නවා. ඒ නිසා තමයි මේක VP කියලා ගන්නෙ. මේක සෙකන්ඩරි ද්විතීයික කියන්නේ මම S කියලා ගන්නවා. ඒ නිසා මේ අතර වෝල්ටේජ් මම VS කියලා ගන්නවා. ඒතර ප්‍රාථමික දංගරයේ තියෙන පොටවල් ගාන මම NP කියලා ගන්නවා. ද්විතීයික දංගරයේ තියෙන පොටවල් ගාන NS කියලා ගන්නවා. මෙතනදී අපි කතා කරනවා ප්‍රේරණයේදී මොකද්ද සමීකරණය? VP බෙදීම VS සමානයි NP බෙදීම NS.
හරි. ඒ කියන්නේ වෝල්ටිතා අතර අනුපාතය පොටවල් අතර අනුපාතයට සමානයි. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා ද්විතීයික දංගරයේ RMS වෝල්ටීයතාවය 12ක් සහ 48ක් අතර විචලනය කළ හැකි නම් ද්විතීයිකයට දංගරයට අවශ්‍ය පොටවල් ගණන පරාසය ගණනය කරන්න කියලා. ඒ කියන්නේ 12 කියන එකෙත් පාවිච්චි කරන්න ඕන 48 කියන එකෙත් පාවිච්චි කරන්න ඕන. එතකොට මොන වගේ පොටවල් පරාසයක්ද ඕනේ කියලා බලමු. මුලින්ම අපි හොයමු දෙකට වෙන වෙනම හොයන්න බෑ. අපි ගලමු 12යි වෝල්ට් ලබා ගැනීම සඳහා කොච්චර පොටවල් ප්‍රමාණයක් ඕනද කියලා. ඒකට අපිට ගන්න පුළුවන් ප්‍රයිමරි එකේ වෝල්ටීයතාවය කොහොමද 240යි. එහෙනම් 240 බෙදීම 12 සමානයි. මේකේ 800ක් කොහොමද තියෙනවා? බලමු ns කීයද කියලා එන්නේ. එහෙනම් මෙතන අපිට දැන් සුළු කරපුවාම පේනවා මෙන්න මෙතන දෙකෙන් කපන්න පුළුවන්. මෙතන 20ක් එනවා. එහෙනම් 20 සමානයි 800යි බෙදීම ns කියලා එන්නේ. එහෙනම් ns සමානයි කියලා එනවා 800 බෙදීම 20යි 80 බෙදීම 2 කියලා කියන්නේ 40යි. හරි පොට 40ක් එනවා මෙතන. ඒ කියන්නේ 12යි වෝල්ටේජ් කියන එක පාවිච්චි කරන්න පොටවල් 40ක් ඕන. ඔය විදිහටම ගමු 48යි වෝල්ට් කියන එක පාවිච්චි කරන්න. අතන මේක නිකන් මේක හෙව්වට පස්සේ 3ෙන් වැඩි කරලා ගන්න, sorry 4ෙන් වැඩි කරලා ගන්නත් පුළුවන්. අපි කමන්නේ හොයමුකෝ. ප්‍රාථමික දංගරයේ වෝල්ටේජ් එක 240යි, ද්විතීයික දංගරයේ වෝල්ටේජ් එක අපිට ඕනේ දැන් 48ක් ඕනේ. සමානයි 800 බෙදීම NP කියලා ns කියලා එන්නේ. ඕනම් උතරත් මට ns කියන එක කෙනා හොයන්න පුළුවන්. සුළු කරලා ගත්තට පස්සේ මෙතන එනවා ළමයි මේ කෙලින්ම 160යි පොටවල් කියලා. එහෙනම් පරාසය වෙන්නේ පොටවල් 40 ඉඳලා 160 වෙනකන් අපිට ඕන. මේක තමයි අපේ පරාසය වෙන්නේ. මෙන්න මෙච්චර පොට පරාසයක් අපිට ඕන වෙනවා. ඒ කියන්නේ අඩුම තියෙන්න ඕන පොටවල් 60, වැඩිම තියෙන්න ඕන පොටවල් 160. sorry අඩුම තියෙන්න ඕන පොටවල් 40, වැඩිම තියෙන්න ඕන 160. එතකොට ප්‍රතිදාන DC වෝල්ටීයතාව පරිණාමක ද්විතීයික RMS ප්‍රතිදාන වෝල්ටීයතාවයෙන් 80ක් වේ. I කියවන්නම් මම කියන ප්‍රතිදාන DC වෝල්ටීයතාවය පරිණාමක ද්විතීයික RMS ප්‍රතිදාන වෝල්ටීයතාවයෙන් 80ක් වේ. පූර්ණ ඍජුකරණය කරන ලද අපේක්ෂිත DC ප්‍රතිදානයේ වෝල්ටීයතාව 24ක් නම් පරිණාමකයේ ප්‍රතිදාන RMS වෝල්ටීයතාව ගණනය කරන්න කියලා කියන. දැන් අතර මේක පොඩ ඉලෙක්ට්‍රොනික පාර්ට් එකකුත් සම්බන්ධයි. අර DC AC කරන සිද්ධියත් එක්ක මේ තියෙන්නේ. හරි ප්‍රතිදාන DC වෝල්ටීයතාවය පරිණාමක දැන් මෙතන මේ RMS අගය කියලා කියන්නේ මේ රූට් sorry ඒ කියන්නේ මොකද වර්ග මධ්‍යන්න මූල අගය කියන එක. හරි ඒ කියන්නේ මේ ඒක මම ප්‍රේරණය ගණන් හදද්දී තා හොඳින් පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතන මේ ධාරාජ්‍යති ගණන් ටික හදන නිසා මම මේකට උත්තර ටික කියගෙන යමු. ප්‍රේරණය කියන කොටස තාම අපි ක්ලාස් එකේ කරලා නැහැ. ඒ නිසා මම මේකේ මේ උත්තරේ එන විදිය පොඩ්ඩක් කියන්නම්. ප්‍රතිදාන DC ප්‍රශ්නේ ආයෙක බලන්න. ප්‍රතිදාන DC වෝල්ටීයතාවය පරිණාමක ද්විතීයිකයේ RMS ප්‍රතිදාන වෝල්ටීයතාවයේ මෙන් 80%ක්ලු පූර්ණ ඍජුකරණය කරන ලද අපේක්ෂිත DC ප්‍රතිදාන වෝල්ටීයතාවය 24ක් නම් පරිණාමකයේ ප්‍රතිදාන RMS වෝල්ටීයතාවය ගණනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් හම්බ වෙන අවුට්පුට් එක මොකක්ද කියලා අහන්නේ. මේ අපිට අවශ්‍ය අවුට්පුට් එක අර දැන් 24 වුණ වෙලාවට අතන 24ක්ම නෙමෙයි. ඒකට 180 තමයි හම්බ වෙනවා කියලා කියන්නේ. හරි. එහෙනම් මේක මෙන්න එහෙම ගණනය කරන්න පුළුවන්. මේ අපිට අවශ්‍ය DC වෝල්ටේජ් එක සමානයි. බලන්න මේකේ රෝම ඉලක්කම් 3. එහෙනම් මට ලියන්න පුළුවන් VDC. ඒ කියන්නේ අපිට අවශ්‍ය DC වෝල්ටේජ් එක සමානයි. නෑ ලැබෙන DC වෝල්ටේජ් එක සමානයි. අපිට මේකෙන් අවුට්පුට් වෙන්නේ RMS එකක. මේ කියන්නේ අතන මේ විචලනය වෙන වෝල්ටීයතාව මෙතන ඒ කියන්නේ විචලනය වෙන වෝල්ටීයතාවය තමයි මෙතනින් හම් වෙන්නේ. හරි. හරි. ඕකෙන් 180ක් කියලානේ කියන්නේ. ඔන්නෝම කතාවක් නේ කියන්නේ. හරි. එහෙනම් මට ලියන්න පුළුවන්. දැන් මෙයාගේ අගේ අපි දන්නවා කීයද අපි ඕනේ 24ක් තමයි ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් 24 සමානයි VRMS වතාවක් 180 කියන්නේ 0.8යි. එහෙනම් මට ලියන්න පුළුවන් VRMS කියන එක නා සමානයි 24 බෙදීම 0.8යි කියලා. ඒ කියන්නේ 240 බෙදීම 8යි. ඒ කියන්නේ 30යි වෝල්ට්. 30යි වෝල්ට්. හරි. 30යි වෝල්ට්. ඒ කියන්නේ මට මෙතන අවුට්පුට් එකෙන් එන අතර මෙතන අවුට්පුට් එකකින් ළමයි හම්බෙන්නේ මෙන්න විචලනය වෙන වෝල්ටීයතාවයක්. මේකෙන් අපි DC කරන්ට් එකක් හදා ගන්න ඕන පස්සේ. හරි. මේක කෙලින්ම පාවිච්චි කරන්න බෑ DC කරන්ට් එකක් විදියට. මෙතන හරි. මෙතන කෙලින්ම පාවිච්චි කරන්න බෑ DC කරන්ට් එකක් විදියට. මේක කන්වර්ට් කරද්දී DC කරන්ට් එකක් බවට කන්වර්ට් කරද්දී මෙන්න මෙතන තියෙන
VRMS අගයෙන් 80ක් තමයි මෙතන හම්බ වෙන අවසාන DC කරන්ට් එක කියලා කියන්නේ. ඒකයි මම මේ ලියලා තියෙන්නේ මේ. හම්බ වෙන DC කරන්ට් එක කියලා DC වෝල්ටේජ් එක කියලා කියන්නේ පරිණාමකයේ හම්බ වෙන උපරිම වෝල්ටේජ් එකෙන් මේ තියෙන ඇත්තම උපරිම වෝල්ටේජ් එක කියලා අපි හිතමුකෝ. උපරිම වෝල්ටේජ් එකෙන් 80යි තමයි අපිට ගන්න පුළුවන්. අන්න එතනින් තමයි මම හෙව්වේ අපිට අවශ්‍ය වෙන්නේ DC 24ක් නම් පරිණාමකයෙන් එළියට ගන්න ඕන 30ක්. ඒක තමයි අපි 24 බවට කන්වර්ට් කරගන්නේ. එන්න එහෙම කතාවක් මේ කියන්නේ. ඊට පස්සේ හතරවෙනි රෝම ඉලක්කයෙන් අහනොත් ඒ වගේම ධාරාවයගේ නේද? කියන පරිණාමකයේ 24යි DC හිදී 120යි වොට් පරිභෝජනය කරන වාරයකට ජවය සපයයි. මුල් තාපනය නිසා ජූල් තාපනය නිසා ද්විතීයිකයේ ක්ෂමතා හානිය භාරය පරිභෝජනය කරන ක්ෂමතාවෙන් 10%ක් නම් පරිණාමකයේ ප්‍රතිදාන RMS ධාරාව ගණනය කරන්න කියලා කියනවා. දැන් මෙතන භාර ප්‍රතිරෝධය මගින් 120ක් ගන්නවා. ඇත්තට මෙතන ගන්න පුළුවන් ක්ෂමතාවය සමානයි VI කියන සමීකරණය. දැන් මොකද V කියන කෙනා 30යි කියලා දන්නවනේ. දැන් ධාරාව තමයි අහන්නේ. ඒතර ක්ෂමතාවය P සමානයි VI. ඒතර P කියලා කියන්නේ 120කුයි ඊට අමතරව මේකෙන් 10%කුයි. මේකෙන් 10%ක් කියලා කියන්නේ මේකෙන් 120 වැඩි කිරීම දශම එකක් නේ. මේක තමයි සම්පූර්ණ ක්ෂමතාවය වෙන්නේ. වෝල්ටේජ් එක 30යි වතාවක් හරි වෝල්ටේජ් එක 30යි වතාවක් මේ I එහෙනම් I කියන එක නම් හොයන්න පුළුවන් 120 වතාවක් මේ මෙතනින් සුළු කරපුවාම වෙනවා 120 වතාවක් දශම කියන්නේ 12යි. එහෙනම් මේ 12 මේකට එකතු කරපුවාම වෙනවා 132යි බෙදීම 30යි කියලා එන්නේ. ඒතර මේක සුළු කරපුවාම වෙනවා මේ 13ට 4යි 12ට 4යි 4.4යි වොට් කියලා එනවා. හසුරු වොට් නෙමෙයි ඇම්පියර් ධාරාවන් හොයන්නේ වොට් නෙමෙයි ඇම්පියර්. හරි 4.4යි ඇම්පියර් කියනවා. ඕක තමයි උත්තරේ. හරි. එතන මේකේ අවසාන ප්‍රශ්න ටික අහලා තිබ්බ කොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධ කරලා කියන ගොඩක් වෙලාවට දැන් ප්‍රශ්න අහද්දී අලුතින් ප්‍රශ්න අහද්දී ධාරා විද්‍යුතේ ප්‍රේරණය කියන කොටස සම්බන්ධ කරනවා. මොකද ප්‍රේරණයේ තියෙන ධාරා විද්‍යුතත් එක්ක. හරි එහෙනම් ඕක තමයි 2024 ඇවිල්ලා තියෙන A level ධාරා විද්‍යුතේ ගාන.